මට ආදරය කරන කාලේ මං ආදරේ විහිළුවකට ගත්තා. මං ආදරය කරන කාලේ සමහර කම්බෙච්ච ආදර මාව විහිළුවකට ගත්තා. මම හැමදේම නැති කරගන්නවා. මගේ ගොන් වැඩේ හින්දා. ඉතින් ඒකත් එක්ක හරිනම් මේ සචින් චතුරංග කියන මනුස්සයාද ජීවත් වෙන්න ඕනෙත් නැහැ මේ වෙච්ච දේවල් එක්ක. කොයිවත් කියපු නැති කතා අතද මේ පොඩ්කාස්ට් එකේ කිව්වේ. yes. ගොඩක් සතුටුයි අපිත් එක්ක බෙදාගත්ත එක ගැන. මේ මට දැන් මේ වෙච්ච දේවල් එක්ක පොඩ්ඩක් ලව් කියන එක චුට්ටක් හෝල් කරලා තිබ්බන හරි කියලා මගේ ජීවිතේ. මොකද මට එදා ගොඩාක් දේවල් තියෙනවා අචීව් කරගන්න දැන් මගේ ලයිෆ් එකේ. සචින්ගේ පවුල ඇත්තටම කී දෙනෙක්ද? අයියලා දෙන්නයි අම්මයි තාත්තයි මමයි. අපි පුංචි බල් පෙට්ටියක් තියෙනවා. ඕකේ. අලුතෙන් නාට්‍යයක් පටන් ගත්තා වැඩ කරන්න. ඒකේ වැටේ ඔව් දඩබ්බර ලව බොයි ප්ලේ බොයි අර හතර වටේම හැමදේම පොඩි මික්ස් වෙච්ච එකක්. මගේ අයියා තමයි සූර්යන්න ෆිල්ම් එකේ පොඩි හාමුදුරු දසුන් මොට්සාංක. අයියත් එක්ක මොකක් හරි වැඩක් කරන්න පොඩි ආසාවකුත් තියෙනවා මගේ හිතේ. Hi everyone, welcome to Unfiltered by Dr. Cherry. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ handsome කොල්ලෙක්. කවුද කියලා දැනගන්න ඕනේද? Please welcome අපේ multi talented සචින් චතුරංග. Hi සචින්. Hi. මට කියන්නකෝ මේ දවස්වල මොකද්ද වගේ ස්පෙෂල් විස්තර ඉන්ට්‍රස්ටිං දේවල්? වැඩ ටික කරගෙන යන වෙනද වගේම අලුතෙන් නාට්‍යයක් පටන් ගත්තා වැඩ කරන්න. ඉතින් මම මෙච්චර කාලයකට කරපු නැති ලස්සන කැරක්ටරයක් හම්බුණා මට. ඉතින් මේන් කැරක්ටර් එකක්. ඒකේ වැටේ ඔව් දඩබ්බර ලව බොයි ප්ලේ බොයි අර හතර වටේම හැමදේම පොඩි මික්ස් වෙච්ච එකක්. හරි ආසාවෙන් කරන්න කැරක්ටර් එකක්. ඉතින් ඒක හම්බුණා. ඒක හරි ආසාවෙන් මේ දවස්වල කරනවා. ඉක්මනට බලන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයන්ට. ඒකයි මගේ බෑන්ඩ් එක පැත්තෙන් බෑන්ඩ් එකේ ඔරිජිනල්ස් දෙකක් විතර දැන් කරලා තියෙන්නේ. ඒකේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එක කරලා පුළුවන් තරම් ඒකත් ඉක්මනටම දානවා. මගේ ඔරිජිනල් සෝං එකක් කරලා තියෙනවා. ඉතින් බෑන්ඩ් එකේ වැඩයි ලබන මාසේ අලුතෙන් ෆිල්ම් එකක් පටන් ගන්නවා ෂූටින්. ඒවත් එක්ක ඉතින් චටක්. එතකොට සචින් බෑන්ඩ් එකේ සිං කරනවා. ඔව්. මම ඇත්තටම දැකලා තියෙනවා ගොඩාක් අයට ඇක්ට් කරන්න පුළුවන් නම් සිං කරන්න බෑ. සිං කරන්න පුළුවන් නම් ඩාන්ස් කරන්න බෑ. හැබැයි තුනම කියන්නේ ටැලන්ට්ස් තුනම තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම you are blessed. Thank you so much. You are blessed. ඒ වගේම නේ නිකම් blessed වෙන්නෙත් නෑ. ඉතින් hard working නේද? At the end of the day. ඉතින් සචින් දැන් මේ වගේ ඔක්කොම කරනවා, බොඩි එක මේන්ටේන් කරනවා, ඔයාගේ කැරියර් එක හොඳටම ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේම ස්කින් එක ගැන මට චුට්ටක් කියන්නකෝ මේන්ටේන් කරනවද? ස්කින් එක ඇත්තටම මම මුලින්ම මේ මේන්ටේන් කරේම නැහැ. ඒ කියන්නේ අපේ බිසි ලයිෆ් එකත් එක්ක අර අපි හැම වෙලෙම එළිය වැඩ කරන්නේ යවුවත් එක්ක මේ වෙන්නේ. මම ලොකුවට ස්කින් එක පැත්තට ගියේ නැහැ. ඇත්තට මට ඒ කාලෙත් තමයි 360 එක හම්බුනේ. ඇත්ත කියන්නේ බෑ. එතකොට ඒ දේවල් එක්ක මගේ ගොඩාක් මම දන්න තරමේ මගේ පළවෙනි ෆේෂල් එක කරන්න ගියාම මගේ ගොඩාක් ඩැමේජස් තිබ්බා. මොනේ පිග්මන්ටේෂන් තිබ්බා, බ්ලැක් හෙඩ්ස් තිබ්බා. ඒ අර ගොඩාක් දේවල් තිබිලා මට මුලින්ම මගේ ෆේස් එක ගැන ඇනලයිස් කරලා දුන්නා 360 එකෙන්. මේ දේවල් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ පටන් ගත්ත රූටින් එක මම තාම 360 එකත් එක්ක කරගෙන යනවා. ඒක තමයි මම දැන් මේ විදිහට මගේ මූණ ෆ්‍රෙෂ් කරගෙන ඉගෙන මට තිබ්බට වඩා මගේ මූණ සහ මගේ තිබ්බ අර ඩාර්ක් ස්පොට්ස් ඒවා ගොඩාක් අඩු වෙලා තියෙනවා මේ ෆේෂල් ට්‍රීට්මන්ට්ස් වල. ඔව් අපේ එදිනදා ජීවිතයත් එක්ක දැන් අපේ හැමදාම එක විදිහට තියෙන්නේ නැහනේ. හිරුවැට නිරාවරණය වෙනවා, ඊට පස්සේ පරිසර දූෂණය, ඊට පස්සේ අපි වයසට යනවා. දැන් අපි නම් අපි වැඩ කරද්දි හැමතැනම එක්ක බීච් එකක් අයිනේ. නැත්තම් හැම වෙලේම ගොඩක් වෙලාට එළියේ නැපෙන්නේ. ඒකත් එක්ක ගොඩාක් අපේ ස්කින් එක ඩැමේජ් වෙනවා. සහ හයි වෝල්ටේජ් ලයිට්ස් යටතත් වැඩ කරනවනේ ඔයාලා. සෝ එතකොට ස්කින් එකට රේඩියේෂන්, හීට් එනර්ජි ඒ වගේ ගොඩක් ඉෆෙක්ට්ස් තියෙනවා. ඉතින් අපිට හිතන්න බෑ දැන් අපි එක ෆේෂල් එකක් මේ මාසේ කරලා අවුරුද්දක් තිස්සේ රිසල්ට් එක තියෙයි කියලා. තියෙන්නේ නෑ කොහොමද? හැම දෙයක්ම මේන්ටේන් කරන ගමන් තමයි. ඉතින් අපි ස්කින් එක මේන්ටේන් කරනකම් ඒක ලස්සනට තියෙයි. මේන්ටේන් කරේ නැත්තම් ආයේ ඉතින් back to normal වෙනවා. ඉතින් back to dull skin. දැන් කුරුලා තියෙන ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් තමයි අපි ට්‍රීට්මන්ට්ස් දෙකක් තුනක් වගේ කරාට පස්සේ අපිට මේ ලයිෆ් ටයිම් රිසල්ට් එක තියාගන්න පුළුවන්ද කියලා. ඇත්තටම බෑ. කුරුලා තියෙන අය ස්පෙෂලි කන කෑම වලින් පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ හෝමෝනල් චේන්ජස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ට්‍රෙස් එක, ස්මෝකින්, ඩ්‍රින්කින් ඒ වගේ හේතු ගොඩක් තියෙනවා. ඉතින්
එක්ස්ටර්නල් ෆැක්ටර්ස් කන්ට්‍රෝල් කරනවා වගේම ස්කින් එක මේන්ටේන් කරන්න ඕනේ. good skin care routine, monthly treatments මාසෙකට එකක්වත් මේන්ටේන් කරන්න ඕනේ. ට්‍රීට්මන්ට් එකක් කරලා කියන්නේ. ඔයාලට තියෙන ප්‍රශ්න කුරුල්ලා නෙමෙයි. ඔයාලට තියෙන ප්‍රශ්න dull skin නැත්නම් sun tan ඒ වගේ issues. එතකොට ඔයාලට හරියන ට්‍රීට්මන්ට් එක තෝරලා once a month මොන හරි එකක් කරොත් ඉතින් that's enough ඒක maintenance. තමයි මම හැමදාම 360 කට එන්නේ. ඉතින් මම ෆේෂියල්ස් වල ඒ කියන්නේ මට හරියම අර අපේ අර බිසි ලයිෆ් එකත් එක්ක අර මේ වගේ ට්‍රීට්මන්ට්ස් හම්බෙනකොට ඇත්තටම අපිට ඒ වගේ වැඩ අපේ වැඩත් අපිට වැඩත් වැඩි වෙනවා. දැන් අර ඉස්සරට වඩා හම්බුනාම කට්ටිය කියනවා ලස්සන වෙලා කියලා කියන. ඉතින් ඒ වුණාම හරිම සතුටුයි ඉතින් ඇත්තටම already ලස්සනයි. ඒ ලස්සන අපි තව enhance කරපු එක තමයි. ඔයාලට maintain කරගෙන යන්න. ඒකට තමයි අපි උදව් වෙන්නේ. හැමෝටම තියෙනවනේ ස්පෙෂල් ලස්සනක්. එතකොට ඒකට අපිට අතර මුකුත් කරන්න බෑ. just enhancing. සචින් මට කියන්න දැන් ඔයාට වයස අවුරුදු 10 දී හිටපු කෙනා වගේ මයින්ඩ්සෙට් එක වගේ මෙන්ටැලිටි එක සහ දැන් ඉන්න කෙනාට මොකක්ද වෙනස? ඇත්තටම ඒ කියන්නේ අහන්නේ අර what did life teach you කියලා? yes. ඒ කියන්නේ ගොඩාක් ජීවිත ඒ කියන්නේ මේ වෙනකොට මට මගේ ජීවිතේ ගොඩාක් මිනිසුන් හම්බෙලා තියෙනවා. මං ගොඩාක් ගනුදෙනු කරලා තියෙන. ඉතින් ඇත්තටම මේ කාලේ හිටපු සචින් එක්ක බලනකොට දැන් ඉන්න සචින් ආත්පසින්ම ගොඩාක් වෙනස්. මොකද ඒ කාලේ තිබ්බ අපේ සුන්දර ලෝකයේ දැන් අපිට නෑ. අපිට ගොඩාක් දේවල් අපේ ජීවිතේ වගකීම් කියන දේවල් ගොඩක් ඇවිල්ලා තියෙනවා ජීවිතේ. ඉතින් ඒකත් එක්ක අපි හැම වෙලේම try කරන අපේ වැඩ කරගන්න. සචින්ගේ පවුලේ ඇත්තටම කී දෙනෙක්ද? අයියලා දෙන්නයි, අම්මයි තාත්තයි මමයි. අපි පුංචි බලු පැටියක් ඉන්නවා. ඕකේ. අපි කට්ටිය තමයි ඉන්නේ. දැන් මේ වෙනකොට අයියලා දෙන්න නැහැ ලංකාවේ. ඒ දෙන්නම රටේ ඉන්නේ. ෆැමිලිස් පිටින්ම. ඉතින් මමයි අම්මයි තාත්තයි තමයි ලංකාවේ ඉන්නේ ගොඩක්. අම්මා තාත්තා බලාගන්න වැඩිපුර ඔයාද? ඔව් මාත් එක තමයි දෙන්නත් එක්ක. ගොඩාක්ම ඉන්නේ ගොඩාක්ම ළඟ කියන්නේ රෑ 10 විතර පහුවෙද්දි දෙන්නෙන් කෝල් එක එනවා අනිවාර්යෙන් කොහෙද ඉන්නේ කියලා අහලා. ඉතින් මේ අන්තිම කෙනානේ ඉතින්. ඔව් ඒගොල්ලොත් එක්ක ඉන්නවා. ඉතින් මේ ඒ කාලෙත් එක්ක බලද්දි දැන් ඇත්තටම ගොඩක් වෙනස්. මම හිතනවා මගේ ජීවිතේ ගොඩාක් ලෙසන්ස් මට හම්බුණා මේ පෞද්ගලික ටික කාලෙදී. ඉතින් අද වෙනකොට අපිට චුට්ටක් බෙදා ගන්නකෝ මොනවාද ඉගෙන ගත්ත ලෙසන්ස්? එක තමයි අපිට ජීවිතේ අපි විතරයි ඉන්නේ කියන්නේ. ගොඩාක් වෙලාවට මම දන්න තරමේ අපේ අම්මා තාත්තා ඇරෙන්න ගොඩාක් අපි ළඟට ඉන්න ඕන කියන්නේ ශක්තියක් වෙන්න ඕන අපිට හැම වෙලේම. අපි මේ රටට ලෝකෙට ඇවිල්ලා තියෙන දෙයක් කරන්නනේ. ඉතින් ඒ වෙලේ අපි හැම වෙලේම මොටිවේට් කරගන්න ඕන. අපි ගැන හිතන්න ඕන. මම හැම වෙලේම හිතනවා අපේ ජීවිතේ අපි අනිත් දේවල් වලට වැය කරනවා වගේම තමන් ගැනත් හිතන්න ඕන. මොකද තමන්ට හම්බෙච්ච දේවල් තියෙනවානේ ජීවිතේ. එතකොට මට සින්දු කියන්න පුළුවන්. රංගපාන්න, නටන්න මොන හරි දෙයකට අපිට දෙවියන් වහන්සේ මේ ලෝකෙට එවලා තියෙනවානේ. එතකොට ඒ දේවල් අපි දැනගන්න ඕන. හැම වෙලේම මැනේජ් කරගන්න සහ අපි වෙනුවෙන් කාලය වැය කරන්න. අපි හැම වෙලේම වැඩ කරනවා. අම්මා තාත්තා ගැන හිතනවා. ආදරවන්තියක් ඒ ඉන්න කෙනා ගැන හිතනවා. නමුත් අපි ගැන හිතන්න අපි ගොඩාක් මේ දේවල් එක්ක අපි කියන්නේ හැඩ ගැහෙනවා අඩුයි. ඉතින් මම හිතනවා ඒවත් එක්ක අපි ගැනත් හිතන්න ඕනේ කියලා. ඔව් ඒ කිව්වත් එක්කම මම අහන්න ඕනේ self love. yes self love කියන topic එක ගැන මොනවද හිතන්නේ? self love අනිවාර්යෙන් මනුස්සයට තියෙන්න ඕන. මොකද මේ මනුස්සයා තමන්ගේ ජීවිතේ වෙනුවෙන් කාලයක් වැය කරන්න ඕන. හැම වෙලේම අපි වැඩ කරන්න ඕන කියලා දෙයක් නැහැ මගේ ජීවිතේ න. අපි මම නම් වැඩ කරනවා. ඒ කියන්නේ දැන් කවදාරි දවසක මට සතුටින් ඉන්න පුළුවන් මම මේ කාලේ මම වැඩ කරොත්. මොකද අපේ රස්සාවත් එක්ක අපි වගේ වැඩ කරනවා. ඉතින් මම හැමෝටම කියන්නේ තමන් ගැන අනිවාර්යෙන් හිතන්න. මොකද අපිට මේ ජීවිතේ හම්බෙන්නේ ජීවිතේ එකපාරයි. මේ දැන් මේ මූමන්ට් එක අපිට ආපහු කොතනදත් අපිට ගන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට ගියාට පස්සේ. ඉතින් මේ වෙලාවේ අපි ජීවත් වෙන්න ඕන. මොන දේ වුණත් මොන ප්‍රශ්නයවත් තමන් හැම වෙලේම hina වෙලා ඕන ප්‍රශ්නයකට hina වෙලා උත්තර දෙන්න. ඔයාලා හරිනම් නිහඬව ඉන්න අනිවාර්යෙන් හම්බෙන්න තියෙන දේවල් හම්බෙනවා නේ ජීවිතේ. positive mindset ඒක ඇත්තටම කියන්න ඕනේ හැමෝම not everyone is blessed with that. ඒ කියන්නේ සමහරක් අයට positive mindset එකක් තියාගන්නම බෑ. ඔව්.
එකන ඒක ටැලන්ට් එකක් ඇත්තටම. ඒ කියන්නේ මගේ ජීවිතේ මං පෞගිය කාලේ ඇවිල්ලා මගේ වෙලා ඩාර්ක් පීරියඩ් එක මගේ ලයිෆ් එකේ ගොඩාක් ලොකු ඩාර්ක් පීරියඩ් එක. නමුත් මං අද මේම නැගිටලා ඉන්නේ. මට මගේ ගොඩක් දේවල් දවසකින් මට කියන්නේ මගේ ජීවිතේ හම්බ කරපු ගොඩාක් දේවල් මට දවසකින් නැති වෙනවා. මම හැමදේම නැති කර ගන්නවා. මගේ ගොන් වැඩේ හින්දා. ඉතින් ඒකත් එක්ක හරිනම් මේ සචින් චතුරන් කියන මනුස්සයාද ජීවත් වෙන්න ඕනේ නැහැ මේ වෙච්ච දේවල් එක්ක. නමුත් අද ඉන්නවා. ඉතින් ඒ දේවල් එක්ක අපි හැම වෙලේම හිතන්න ඕන අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන වැඩක් කරන්න කාවත් අපි වටන්න බෑ. තමන් ගැන හිතන්න ඕන. තමන් ගැන වැඩ කරන්න ඕන. ඇත්තටම මම දැන් මේ ඉන්න තත්ත්වය ගැන මම මේ හිටපු තත්ත්වෙත් එක්ක මම මේ දැන් ඉන්න තත්ත්වෙත් එක්ක මම ගොඩක් සතුටු වෙනවා. good interesting yes කොයිවත් කියපු නැති කතා අතද මේ පොඩ්කාස්ට් එකේ කිව්වේ. yes ගොඩක් සතුටුයි අපිත් එක්ක බෙදාගත්ත එක ගැන. එහෙම නම් දැන් self love ගැන කතා කරන්නේ. අපි දැන් කතා කරමු love ගැන. what do you think about love? මට ඇත්තටම මගේ ජීවිතේ ගොඩක්ම කරගන්න බැරි වෙච්ච දෙයක්. ඒ කියන්නේ මට ආදරය කරන කාලේ මං ආදරේ විහිළුවකට ගත්තා. මං ආදරය කරන කාලේ සමහරක් හම්බෙච්ච ආදරේ මාව විහිළුවකට ගත්තා. ඒකත් එක්ක ඒ කියන්නේ අර අපිට හම්බෙන මිනිස්සු ඉන්නවනේ ජීවිතේ. ඒකත් එක්ක ගොඩක්ම ලව් කියන පැත්ත අපේ වෙලාවනේ. අපි මේ මනුස්සයෙක් වෙනුවෙන් දෙන වෙලාව අපේ ජීවිතේ. ඒක අපේ අම්මා තාත්තා අමතක කරලා සමහරක් වෙලාවට ඒ කියන්නේ මම නම් එහෙමයි මට ආදරය කරන කෙනාගෙත් එක්ක හැම වෙලෙම ළඟට වෙලා ඉන්න ඕනේ. ඒත් එක්ක කතා කරන්න කෝල් කරනවා. ඉතින් අන්තිමට මේ මිනිස්සුන්ට අපිව කරදරයක් වදයක් වෙන තැනකට මම සාමාන්‍යයෙන්පත් වෙනවා. ඉතින් ඒකින්ද මං ආස නැහැ කාටවත් කරදරයක් වදයක් වෙන්න. ඉතින් but හැම girls ළම එහෙම හිතන්නේ නැහැ. නෑ මම හිතනවා මේ මට දැන් මේ වෙච්ච දේවල් එක්ක පොඩ්ඩක් ලව් කියන එක චුට්ටක් හෝල් කරලා තිබ්බනම් හරි කියලා මගේ ජීවිතේ. මොකද මට ඊට ගොඩාක් දේවල් තියෙනවා අචීව් කරගන්න දැන් මගේ ලයිෆ් එකේ. මගේ අම්මා තාත්තා බලා ගන්න නැත්තර මේ කියන්නේ තව කෙනෙක් මොකද අපි රැක බලා ගන්නවනේ කියලා ඉතින් කියන්නේ. ඉතින් ඇත්තටම තාම මේ ඒ තරම් ලොකු මයින්ඩ් සෙට් එකක් නැහැ මගේ ඔළුවේ. පොඩි මයින්ඩ් සෙට් එකක් තියෙන පොඩි ළමෙක් තාම ඒකේ. හැබැයි එක දෙයක් අපි දන්නවා ගර්ල්ස් ලගෙන් ආකර්ෂණය වැඩි කියලා නම් අපි දන්නවා. ඔව් එහෙම ආකර්ෂණයක් තියෙන. ඉතින් කතා කරන හැමෝත් එක්කම මටත් පුළුවන් විදිහට මම කතා කරනවා මගේ සීමාව ඉඳගෙන. ඉතින් ගොඩක් ස්තුතියි ඒගොල්ලෝගේ ආදරේ. ඇත්තටම අද මම මෙහෙම තැනක ඉන්නේ සචින් චතුරංග කියලා කෙනෙක් ඉන්නේ ඒගොල්ලෝගේ ආදරේ හින්දා. මම යන හැම තැනදීම ඒගොල්ලොන්ට ගොඩක් තෑන්ක්ෆුල් වෙනවා. මොකද මාව අද මේ තැනක ඉන්නවා නම් ඒ මගේ රසික රසිකාව හින්දා තමයි. love and support from fans නේද? right. සචින් කියන්නේ නම් ඔයා මේ ෆීල්ඩ් එකට ඔයා ජොයින් වුණේ එතකොට ජොයින් වෙනකොට වයස කීයද? මට අවුරුදු මම හිතන්නේ මම 2005 වගේ තමයි මම ඉස්කෝලේ යන කාලේ. ඒ කියන්නේ මම ෆස්ට් එක වසරට ඉස්කෝලේට යන කාලේ තමයි. ඒ කියන්නේ මගේ අයියා රංගපාලා ගෙදරනකොට ඒ කියන්නේ යාව දාන්න එනවා ඩිරෙක්ටර්ස්ලා. එතකොට ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස් අයියා ඇක්ටර් කෙනෙක්. අයියා ඇක්ටර් කෙනෙක්. මගේ අයියා තමයි සූර්යන්න ෆිල්ම් එකේ පොඩි හාමුදුරුවෝ දසුන් මදුසංක. ඉතින් එයා දැන් ලංකාවේ නැහැ. ඕස්ට්‍රේලියාව වල ඉන්නේ. එයාත් ළඟදී එයා කන්ටිනියු කරේ නැද්ද? නෑ එයා කන්ටිනියු කරේ නෑ. එයා අයින් වුණා වැඩත් එක්ක. ඉතින් ආපහු ළඟදී ලංකාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අයියත් එක්ක මොකක් හරි වැඩක් කරන්න පොඩි ආසාවකුත් තියෙනවා මගේ හිතේ. අපි තාසයි බලන්න. අයියත් එක්ක අයියා ගොඩ කාලෙකින් රඟපාපු නැති හින්දා මේ ඉතින් ඕක තමයි. හරි ඕකේ. එහෙනම් අපිව බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට සචින්ව ඇඩ්මයර් කරන, ආදරය කරන, සපෝට් කරන ප්‍රේක්ෂකයන්ට සචින්ට දෙන්න පුළුවන් මොනවද චෝටි ඇඩ්වයිස් එකක් කියන්න? මගේ ජීවිතේම මම දෙන්නම්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ අපිට හැමදේම නැති වෙන්න පුළුවන්. අපි ආදරය කරන කෙනා අපි ළඟ ඉන්න මිනිස්සු අපිට තියෙන දේවල් අපි හැමදේම නැති වෙන්න පුළුවන්. ජීවිතේ හැමදේම අපිට දරා ගන්න බැරි තැන් එන්න පුළුවන්. මොන දේ වුණත් දරා ගන්න. මොකද අපි ආයේ මේ රටට මේ ලෝකෙට අපිට වැඩක් කරන්න. ඉතින් හැම වෙලේම තමන් වෙනුවෙන් හිතන්න. තමන් අනිත් හැම දෙයකටම දෙන වෙලාව වගේම තමන් වෙනුවෙන් වෙලාව දෙන්න. තමන් වෙනුවෙන් වෙලාවක් දුන්නොත් මේ ලෝකෙ තවත් ලස්සන වෙන්න පුළුවන්. සචින් හොඳට ස්කින් ට්‍රීට්මන්ට්ස් කරනවා වගේම ගෙදරදී ආයුස් කරන ස්කින් කෙයාර් රූටින් එක මොනවද දන්නේ. ඒක නිසා මම ගිෆ්ට් කරන්න යනවා එයාට කෝෂා by Dr. Cherry ස්කින් කෙයාර් රේන්ජ් එක. මේක මම දන්නවා. මේ මගේ ගෙදරත් මට මේ දවස් දැම්මම දන්නවා. කියන්නේ මගේ ගෙදර තියෙන්නේ මේක තමයි. මෙච්චර පරිස්සම් වෙලා ඉන්නේ මේක. අපි දන්නේ නැහනේ.
හරි එහෙනම් අපි මේ පොඩ්කාස්ට් එකේ ගොඩක් ඉන්ට්‍රස්ටිං දේවල් ඩිස්කස් කරා ජීවිතය ගැන මොටිවේෂන් එක ගැන ලස්සන ගැන අපේ ලස්සන තව වැඩි කරගන්නේ කොහොමද කියලා එහෙනම් අපි තව ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් එක්ක තව ඉන්ට්‍රස්ටිං ගෙස්ට් කෙනෙක් එක්ක අපි ඊළඟ පොඩ්කාස්ට් එකේ හමු වෙමු එතකන් stay safe